2026 සිංහල අලුත් අවුරුද්ද ලබනකොට කරන්න ඕනේ මොකද්ද කියලා මම මටම අභියෝග කරගත්තා. ඒ තමයි ලස්සන පිරිසිදුවට හදාගත්තු මගේ පුංචි මිදුලට අඩුපාඩුවක් තියෙන නිසා මම හිතාගත්තා මගේ මිදුලේ සිංහල අලුත් අවුරුද්ද ලබනකොට ලස්සනට මල් වලින් පුරවලා තියෙනවා කියලා. ඉතින් ආදරණීය ඔයාලත් කැමති නම් එන්න මාත් එක්ක සූදානම් වෙන්න අද ඉඳන්ම. එතකොට සිංහල අලුත් අවුරුද්ද වෙනකොට ගොඩාක් මල් ඔයාලගේ මිදුලේත් පිරීලා තියෙයි. පටන් ගමු නේද එහෙනම් මාත් එක්ක වැඩේ. එහෙනම් ආරාධනා කරනවා එන්න මාත් එක්ක යන්න කියලා. අපි මේ යන්නේ ඒ වැඩේට සූදානම් වෙන්න අරගෙන එන්න මල්. ඔයාලත් එන්නකෝ ඒ ස්ථානෙට යන්න. මං හිතන්නේ ඔයාලත් කැමති ඒ ආදරණීය තැන බලන්න යන්න. මං යන්නේ මගේ හස්බන්ඩ් එක්ක. එයා රණවිරුවෙක්. දැන් නම් ආබාධිත හේතුන් මත විශ්‍රාම අරගෙන ඉන්නේ. ඉතින් එයාත් මට ලොකු සහායක් ලබලා දෙනවා ගෙදර දොර ලස්සනට තියාගන්න. එයාත් කැමති ඒ පිරිසිදුවට පිළිවෙලට. ඉතින් ඒක මට ගොඩාක් ලොකු ශක්තියක් වුණා. අපි යමු නේද එහෙනම්. මේ තියෙන්නේ මං යන මල් කඩේ. හරිම ලස්සනයි. මේකේ හැමදාම මේ විදියට මල් වලින් පිරීලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් මම මල් ගත්තත් නැතත් රවුමක් දාලා එන්න නම් අමතක කරන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන්. මං හිතන්නේ ඔයාලත් එහෙම වෙන්නේ නැති. මේකෙන් තමයි මං අද අරගෙන යන්නේ. ඉතින් හැමෝටම මල් කඩෙන් මල් ගන්න ඕන නෑ. මල් ටිකක් අද ඉඳලම හොයාගන්න සූදානම් වුණොත් අඩුම තරමේ මල් ගස් 10ක්වත් හදාගන්න පුළුවන් වෙයි. මෙතනිනුත් මං ගොඩාක් ලොකු දේවල් අරන් ගියේ නෑ. බලමුකෝ අපි මොනවද අරන් ගියේ කියලා. මොකද මගේ බයික් එකේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයකට තමයි ගෙනියන්න ඕනේ. ඒක නිසා ඉතින් බලමු මොනවද මං කරන්නේ කියලා. අද ඉඳන් මගේ වැඩේ පටන් ගන්න හදන්නේ. මම මගේ අභියෝගය ජය ගන්නවාමයි කියලා තමයි හිතේ තියාගෙන ඉන්නේ. ආදරණීය ස්වභාව ධර්මයට ආදරණීය විදියට අපි සලකන්න ඕනේ. ඉතින් අපේ ජීවිත කොයි වෙලාවෙද මොනව වේද කියලා හිතන්න බෑ. ජීවත් වෙනකන් අපි හොඳට සන්තෝෂයෙන් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට ලස්සනට තියාගන්නත් ඕනේ. ජීවිතේ අපි සුන්දරව විඳින්නත් ඕනේ. මගේ නම් එකම ආසාව ඒක තමයි. ඔන්න බලන්නකෝ ඉතින් මං අරගෙන ආවේ ඔන්න ඔය ටික තමයි. මට අපේ මිදුලෙන් ගන්න පස්සේ නැති හින්දා මං බඳුන් මිශ්‍රණෙත් අරගෙනම ආවා. ওই මල් ටික හිටවන්න. හරිම ලස්සනයි නේද? ওই ප්‍රමාණය තමයි මම දැනට ගෙනාවේ. හැබැයි මං හෙමින් මේ ප්‍රමාණය වැඩි කරගන්නවා. වැඩි කරගෙන ලස්සන මිදුලක් හදනවා. ආදරණීය ඔයාලත් මාත් එක්ක රැඳී ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයි දවසක් එනකම් ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.